බලන්න අපේ බුදුහාමුදුරුවෝ ඒ සංසාරෙම කැප කරේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. අන්තිම මොහොතේ අඬන්න එපා ධර්මයේ පිහිටන්න කිව්වේ. මේ දුක කියන කාරණේට බෙහෙතක් හොයාගත්ත එකම ජීවකයා කවුද? අපේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරේ මේකට තියෙන එකම ඖෂධය මොකක්ද? ධම්මෝ සදං සමන් නත්ති ඒතං පිඹත භික්කවේ. ඖෂධය නම් ධර්මයමයි. ඒක පානය කරන්න. තිබ්බේ නැද්ද අපේ තථාගතයන් වහන්සේට එදා දීපංකර පාදමූලයේදී නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබ්බේ නැත්? තිබ්බා. කවුරු වෙනුවෙන්ද කැපකිරීම කරේ? අපි වෙනුවෙන්. තථාගතයන් වහන්සේ අසංඛේය වූ කල්ප ලක්ෂ 4 අප්‍රමාණ විදිහට කැපකිරීමක් කරේ. පින්වත්නි, දරුවෝ දන් දුන්නේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. හම්බෙච්ච මහා රාජ්‍ය දන් දුන්නේ අපි වෙනුවෙන්. බිරිඳ දන් දුන්නා අපි වෙනුවෙන්. මං මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඇස් ඉස්මස්ලේ ගලවලා දන් දුන්නේ අපි වෙනුවෙන්. අපි මොකක්ද ඒකට හරියන්න කරන්නේ? එච්චර දේවල් කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හරි පාර පෙන්නලා දීලා මේ පව් මේ පින් කියලා උගන්වලා මිනිස් වෙලා ඉපදුනහම ඒකෙන් වැඩක් ගන්න ඕන විදිහත් උගන්වලා අපි දැන් ඒකට සාධාරණයක් කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා හැටියට අපෙන් කරන්න තියෙන කටයුත්ත කරනවා. මගේ හෘද සාක්ෂියට එකඟව ධර්ම දේශනාවලට වඩිනකොට මිනිස්සු ඉස්සරලා මහන්නේ ගාන කීයද කියලා.